යෝජනාව නැවත දිනයක පසුව දැන්වීමට යටත්ව මා විසින් කල් තබන ලදී. මෙහෙම දෙයක් මම කොයිම වෙලාවක ප්‍රකාශ කළා නැහැ. මම මේ යෝජනාව අයින් කරගත්තා. වෙනත් දිනයක් මේකට දෙනවයි කියන කාරණාව තමයි මේක කරේ. ඒතකොට මේකට වග කියන්න ඕනේ මේ සභා කරන නිලධාරියා. එයා දිගින් දිගටම මේ සභාව හැල්ලුවට ලක් කරන විදිහට මේ යෝජනා මේ සභාවට කියන මේ සභාවට මේ යෝජනා අපි කතා කරන දේවල් දිගින් දිගටම කරන්නේ මේ ලේකම්තුමියත් එක්ක සම්බන්ධ වෙලා මේ සභාව හැල්ලුවට ලක් කරන්න, සභාව අපහසුතාවයට ලක් කරන්න, සභාපතිවරයාව අපහසුතාවයට ලක් කරන්න, සභා වාර්තාවට අත්නෝමතික ලෙස ඒගොල්ලන්ට අවශ්‍ය ලේකම්වරයාට අවශ්‍ය මේ සභා නිලධාරියට සභා කටයුතු කරන නිලධාරියට අවශ්‍ය කරන කාරණාවල් මේකට ඇතුළත් කරනවා. එතකොට මේකට මම කතා නොකරපු දෙයක් මේක රෙකෝඩින් එක තියෙනවා. මේක රෙකෝඩ් වෙලා තියෙනවා. ඉතින් මම කතා නොකරපු දෙයක් ඇයි මේවට සඳහන් කරලා තියෙන්නේ? මේවට උත්තර දෙන්න වෙනවා. එතකොට මම කොයිම තැනකදීවත් මේ සභාව මේ යට යටත්ව කල්තැබීමක් සිදු කරේ නැහැ. විපක්ෂ නායකතුමාගෙන රීති ප්‍රශ්නය ඇතුළෙම නැවත වාරයක් මේ සභාව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ආයෙ එතනින් මම 8:45ට 12 8:45ට ආරම්භ කරපු සභාව නැවත වාරයක් කල්තිබීමේ යෝජනාවක් හැටියට තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක හිතාමතා කරපු කාරණාවක්. මොකද මේක කීප වතාවක්ම මේ ලියුමිය අවත්ති මේ ලේකම්තුමියට මොකද මේ ඊයේ දවසේ තමයි මේ මාස 3කට විතර පස්සේ ලේකම්තුමිය මගෙත් එක්ක ඇවිල්ලා මේ ලියුම සම්බන්ධයෙන් උනත් කතා කරේ. ඉතින් ඒක කනගාටුවට කාරණාවක්. මේක මම පළාත් පාලන දැනුවත් කරලා තියෙන්නේ, ඉහළ නිලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ. මෙවැනි නිලධාරියෙක් එක්ක මේ සභාවක් ගෙනියන්න බෑ කියන කාරණාව. මෙහෙම ගෙනියනකොට මේ ඉන්න සමස්ත ජනතාවට කරන අසාධාරණයි. මේ සුදුසු නැති මේ ලේකම්වරු සුදුසු නැති නිලධාරීන් ඒ වගේ තැන් වලට දාලා මේ සමස්ත ජනතාව වෙනුවෙන් කරන අසාධාරණයි. මේක නිවැරදි කරන්න කියන කාරණා මම ඉල්ලීම් කරලා තියෙන්නේ. මොකද මේ සමස්තයක් හැටියට ගත්තාම මේ ඉන්න ලේකම්වරිය දිගින් දිගටම මේ කඩුතර දිස්ත්‍රික්කයේ සභා කීපයක ඉඳලා ඒවැයන් ප්‍රශ්න ඇති කරන සභාපතිවරුත් එක්ක ගැටුම් ඇති කරගෙන මේ පළාත් පාලන ආයතනෙන් එළියට දාපු ලේකම්වරිය නැවත වාරයක් දේශපාලන අධිකාරිය සම්බන්ධ කරගෙන නැවත වාරයක් මේ සභාවට ඇවිල්ලා තියෙන ලේකම්වරියෙක් හැටියට මම හිතන්නේ සභා 8කට වඩා මෙතුමිය වැඩ කරලා දිනවා. ඒ හැම සභාවකින්ම ඉවත් කරා නෙමෙයි මේ සමහර සභාවල නිලධාරීන් සේවකයන් විසින් එළියට පන්නලා දාපු සභාවල් තියෙනවා. එළියට දාලා දොරවහපු සභාවල් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැද්දේ තියෙන්නේ. නමුත් ඉතින් මේ සභාවත් මේ විදිහට ගියොත් අපිට අභියෝගයට ලක් වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒක නිසා මේ සභාවේ මේ අද දිනේදී මේ කැඳවන ලද අයවැය මේක මම පැහැදිලිව කියනවා මේක හොඳට අහගන්න. ලේකම්තුමියත් මේක හොඳට අහගන්න, සභා කරන නිලධාරියත් මේක අහගන්න. මේ අයවැය යෝජනා මම ඉල්ලා අස් කරගන්නවා. මේ අද දිනේදී මේක දැන් ආයි තව පාරක් කියන්න ඕනේ දෙයක්. ඇහුණාද ඔබතුමී? මේ අයවැය යෝජනාව ඉල්ලා අස් කරගන්නවා. නැවත දවසක දැනුම් දීලා මේ අයවැය යෝජනාව අලුත් අයවැය යෝජනාවක් හැටියට මේ සභාවට ඉදිරිපත් කරන්න මම සභාවට යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා. වේදා කතා වුණ දේ නෙමෙයි තමයි මේ ලිපියේ තියෙන්නේ. ඔබතුමා පැහැදිලිව සඳහන් කරපු කාරණාත් එක්ක අපි එකගයි. එදා උනේ ඒ ඉවරට ගෙනාවු අයවැය යෝජනාව නැත්නම් එදා යෝජනා අංක 1 ඉවත් කරගෙන ඒක පසුදවසක නියමිත කල්යකෝ දරුන් දීමක් කරලා නැවත කැඳවුම් කියන අදහසත් තමයි අපි එදා යෝජනා සභාව අවසන් කරගත්තේ. නමුත් දැන් මේ කාලේ විජය පත්‍රයේ දුන පොඩි එකාගේ ලියුම මේක දිලු විජයසෝම මාත්‍ය අන්නේ ලියුමගේ ලියුමක් හදලා අපිට එවලා තියෙනවා. දැන් අද ඔබතුමා බැරි වෙලවත් මේ කැඳවීම මත අද මේ අයවැය නැවත වරක් සම්මත කරන්න කටයුතු කරලා සභාපතිතුමනි අපි ඔබතුමාට දැනුම් දෙන්න ආවේ, අපි මේ සභාවේ සඳහන් කරන්න ආවේ, පවසන්න ආවේ ඔබතුමාලා අයවැය සම්මත කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ පවතින නීතිමය තත්ත්වයට ඔබතුමාලා වග කියන්න. ඒක තමයි අපේ අද දින අදහස උනේ. අපි අද මේ අදහස තුනේ සභාවට ආවේ. මේ සභාව කඩාකප්පල් කරන්න, මේ සභාවේ වැඩ කටයුතු අකර්මණ්‍ය කරන්න, ඒ ආදී කිසිම හැඟීමක් හෝ අදහසක් අපේ නෑ. කීමේ යුක්තව කියන්නේ ලේකම්තුමියගේ ස්වාමියා විසින් දැවැන්ත විදිහට දැනින් දැන මේ අයවැය පරද්දන්න සාකච්ඡා කරගෙන යනවා. වගකීමෙන් කියන්නේ. ඒක ඕන තව වෙලෙල්ලක් දාන්න ගිහිල්ලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔකට යන්න බයත් නෑ. ඔතන මම හිටියා සභාපතිතුමා මම එක්ව ඇතුලේ. ලේකම්වරිය ගෙදර යවලා මම ඇතුළට යනවා. මම සභාපතිතුමා හිටියා. මේ ග්‍රාමසේක 50 ග්‍රාම නිලධාරි වසන් 54 මිනිස්සුන්ගේ කරන සංවර්ධන වැඩපිළිවෙල මේ පස්සට යනවා. දැන් මේ සමාජගත වෙලා තියෙන්නේ අපිට මේ සභාව
කරගෙන යන්න අපහසුයි. ලේකම්වලිය කරගෙන යන්න දෙන්නේ නැහැ. ලේකම්වලිය සභාපතිතුමාත් වැඩි උඩින් බලතල ඉන්නවා. ජාතික ජනබලවේගයේ විසින් මේක කලාකප්පල් කරන වැඩපිළිවෙලක්. මම මේ කියන්නේ අපේ දින මතේ නෙවෙයි සමාජගත වෙලා යන මතේ. එතකොට මේ ආණ්ඩු පක්ෂයේ හැටියට එතුමාලට හොඳක් නෑ මේක. අපිට හොඳක් නෑ. අයවැය දිනන එක පරදින එක වෙනම කතාවක්. අයවැය දිනන එක පරදින එක වෙනම කතාවක්. ඒක දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. ලබන අවුරුද්දේ කවුරු හරි උත්සාහ කරනවා නම් මේක නෑ කොමසාරිස් පාලනයට යවන්න කියලා මම හිතන්නේ මේ හිතන තරම් කොමසාරිස් පාලනයකට යවන්න බෑ. ඒක හේතු දෙන්න ඕන කොමසාරිස් පාලනයකට යවන්න. උදාහරණයක් ගත්තොත් අපි 30 දෙනාම ඇවිල්ලා තියෙන ජනතාවගේ සේවය කරන්න ඒ 30 දෙනාට අදාළ කොට්ටාස වල තියෙන කොට්ටාස ප්‍රශ්න මේකට ගෙනෙලා තියෙනවා. ඉතින් ඒවා අපි හරහා ඔබතුමාලත් එක්ක එකතු වෙලා මේ වැඩ කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද දවස බලන්න අපරාධයක්. අද දවස අපරාධයක්. අපි 30 දෙනාගේ දවසත් ජනතාවගේ දවසත් මේ නාස්ති වෙන සල්ලි අපරාධයක්. ඒකෙන්ද මම ගෞරවයෙන් කියා සිටිනවා මේක සෙල්ලමකට මේක සභාපතිතුමා සෙල්ලමකට ගන්න යන්න එපා. ලේකම්තුමිය සෙල්ලමකට මේක ගන්න යන්න එපා. අපි මේ 30 දෙනාට ලොකු අසාධාරණයක් මේක වෙනවා. ඒකෙන්ද හිතා ඉක්මනින් නැවත දවසක් ඇඳවලා ආයි මේක අපිට හැරලා යන්න නැති තැනකට ගෙනියමු. එහෙම නැත්නම් සිද්ධ වෙනවා. අපි 30 දෙනාට එකතු වෙලා සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම එරෙහිව මොනවා හරි නීතිමය පැත්තක් මේක ඇතිනේ. මොකද අපිට නැවතම ස්ථීර දෙයක් පැහැදිලිව මොකද අපිට තාම කාර්යක්‍රම වෙන්න ගත නැහැ. විශේෂයෙන් පරමාර්ථික පොදුවේ මේ සභාවට මතයන් හතරවෙනි වතාවේ මේ ආයතන සම්බන්ධයි. ඒ පිළිබඳව මේ අර්ථනෝමතික ක්‍රියාවලියක් ගෙනියන්නේ ඒක නිසා මේක දිගින් දිගටම ඔක කියන කාරණාව ඕක තමයි. ඉතින් ඕක නිවැරදි විය යුතුයි. ඒක ඉහළට දැනුවත් කරලා තියෙන්නේ. ඕක දැන් ඔබ සම්මානසලා දැනුවත් කර යුතු කාරණා හන්ද තමයි මම මේක දිගින් දිගටම අනවත වාරයක් අද දවසේ දැනුවත් කරේ සභාවෙම. මොකද ඔක වෙනදකට සත්‍යසාවන් කළා මම පාරේදී ඩෝඩේදී මලගෙදරදී ලේකම්තුමිය ගැන ඔබ සම්මානසලාට කියලා වැඩක් නැහැ. ඒක හන්ද අද දැනුවත් කරේ ඒ සම්බන්ධයෙන්. ඒක නිසා මම හිතන්නේ මේක දිගින් දිගටම වෙන යම් කාරණා වලට ගෙනියන එක අවශ්‍ය කාරණාවක් නෙමෙයි. ලේකම්තුමියට කතාසක් දෙන්න මෙතන මේ ප්‍රශ්නේ විසඳන්න. ඉදිරියට යනවනේ නැත්තම් මේක අපි මන්ත්‍රීවරු ඉන්නවනේ සුවඳව. ලේකම් මිස්ටර් නැවත රතුමාත් එක්ක මේක කරන්න පුළුවන් ද බැරිද? දැන් ඒක මන්ත්‍රීවරුනේ නැති කාරණාවක් නෙමෙයි අතට දැන් කරන්න පුළුවන් ද කරන්න මෙච්චර දැන් මාස ගානක් කරන්න පුළුවන් ද බැරිද කියලා මන්ත්‍රීවරුන්ට ගිය සභාවාරයේ ඔබතුමා ඉල්ලුව මේක කාර්ය සභාවක් කරා. ඒ දවස්වල ගිය සභාවාරයේ කාර්ය සභාවක් කරලා කතා කරන අවස්ථාව දුන්නා. මන්ත්‍රීතුමා ඉල්ලුව ඉතින් ඉස්සර සභාවාරයේ මේක කාර්ය සභාවක් කරා. කියලා තියෙන තත්ත්වයක සභාපතිතුමනි ඉතාමත් අසංවර තත්ත්වයක් මේ ඇතිලා තියෙනවා. මතකයි ආදේශ සභාවේ අයවැය 11 වෙනි මාසේ 28 තියන්න නිල වශයෙන් සියල්ල සූදානම් කරලා තියෙද්දී අපේ කුමනාවට නෙමෙයි එදා දවසේ අයවැය කල් තියන්න සිද්ධ වුණේ රජයෙන් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරපු නිසා. එතකොට එතනින් මග ඇරිච්ච එක තමයි දිගින් දිගට මේ කටයුත්ත මේ විදිහට සිද්ධ වෙන්නේ. කාගේ වමනාවට මේ සිද්ධිය සිද්ධ වුණත් ගරු සභාපතිතුමනි ජුනි මාසේ 30 වෙනිදා මතකම් ප්‍රාදේශීය සභාවට යලි පත් වෙච්ච අපි අද වෙනකොට මාස 6ක් අවසන් කරලා තියෙනවා. ඒතර මේ මාස 6 ඇතුළත මතකම් ප්‍රාදේශීය සභාව නියෝජනය කරන උදාහරණයක් මම ගන්න. මගේ කොට්ටාශ මිනිස්සුන්ට මට මොනවද කරන්න පුළුවන් උනේ. එතකොට ගරු සභාපතිතුමා මේ අයවැය දිගින් දිගට මේ ඉන්නේ තොත්ත බබු. මේක ඉන්නේ තොත්ත බබු මේ ලේකම්තුමිය බදාන සභාව කටයුතු කරන නිලධාරි තොත්ත බබු වලට පත් වෙලා තියෙනවා. ලියුමක් යවා ගන්න දන්නේ නැහැ. මේ දිගින් දිගට නැති කරන්නේ මතකොළ ප්‍රදේශ සභාවට අයත් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 57ක මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ වමනා. ඒක නිසා මේ දිගින් දිගට අද වෙනකොට හැමදාම දැන් බල්බ් නැති වෙලා මම හිතන්නේ මාස 4කට කිට්ටු. බල්බ් නැතිව. එතකොට හැමදාම අහනකොට හෙට ගේනවා කියලා කියනවා. මේ අයවැය කාලෙකට අපිට ප්‍රශ්න නැහැ. හැබැයි මේකේ වැඩ ටිකවත් වෙනවනම් මේක മന്ത്രിවරයා ප්‍රදාන කරගෙන වැඩ වෙන්න ඕනේ නැහැ. හැබැයි මේගොල්ලෝ මම දැක්ක පහුගිය දවසක අමිලස නියෝජනය කරන කොට්ටාශේ ගියා පරිමාණම් එකතු කරන්න. මමත් ඉන්නේ කොට්ටාශේ ගෙදරකද. මිනිස්සු බැනලා යන එක නිලධාරීන්. මතුගම ප්‍රාදේශ සභාව සමග ජන බලවේගයේ ප්‍රමුඛ ඒකාබද්ධ මන්ත්‍රීවරු ඒකාබද්ධ පක්ෂවල මන්ත්‍රීවරු විසින් බලය පිහිටවපු සභාවක්. ඉතින් දිගින් දිගටම මේ ලේකම්වරිය මතුගම කළුතර දිස්ත්‍රික්කයේ සභා 8කට 9කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට නියෝජනය කරපු ලේකම්වරියක්. හැබැයි මේ කිසිම සභාවකින් මේ ලේකම්වරියව එළියට ආවේ
සභාවේ වැඩ කටයුතු කරන්න නොදී සභාපතිවරුන් එක්ක ප්‍රශ්න ඇති කරගනිමින් එළවලා දාපු ලේකම්වරියක්. ඒ කියන්නේ යම් සමහර සභාවල සභාවේ වැඩ බාර ගන්නවන් නොදී එළියට දාලා දොර වහපු ලේකම්වරියක්. ඉතින් ඒ හැම සභාවකින්ම සමහරක් සභාවල අසූචි ගහලා එළවපු ලේකම්වරියක්. ඔව් ඒකේ ගැටලුවක් තියෙන මෙන්න මෙහෙමයි තියෙන ගැටලුව. මම හිතන්නේ වතුගම සභාවේ හැටියට නෙමෙයි ලංකාවේ තියෙන ප්‍රාදේශීය සභා, නගර සභා, සුළු නගර සභා ඒ සියල්ල ගත්තොත් මම හිතන්නේ ලේකම්වරයක් විසින් සභාවේ අයවැය පරද්දන්න උත්සාහ දරන පළවෙනි සභාව වෙන්නේ නැති මතුගම සභාව. මොකද අද වෙනකොට ලේකම්වරිය විසින් මේ අයවැය කෙටුම්පත් සාකච්ඡාවේදී එකම එක දිනයයි මෛත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. ඊට අමතරව මේ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ අයවැය සියල්ල මම සූදානම් කරේ. ලේකම්වරියා කිසිම වෙලාවකවත් මේ අදට දැන් මාස 3කට වැඩි කාලයක් වෙනවා. අදටත් මේ අයවැය සම්බන්ධයෙන් මෛත් එක්ක කිසිම සාකච්ඡාවක් කළා නැහැ. ලේකම්වරියට වගකීමක් තියෙනවා. මේ රීතිමය නීතිමය රාමුවේ ඇතුලේ ඒ අවශ්‍ය කරන අයවැය කෙටුම්පත්ත සභාවට ඉදිරිපත් කරන තැනට වෙනකන් එතුමියට වගකීමක් තියෙනවා සභාවට ඉදිරිපත් කරන්න. නමුත් ඒ සියල්ල මේ වෙනකොට එතුමිය විසින් මට මාගේ නියෝග වලට පටහැනිව ගිහිල්ලා ලේකම්වරයා කිසිම වගකීමක් ගන්න නැතුව තමයි මේ අවස්ථාවේදී මොකද අපිට දැන් තොරතුරු ලැබිලා තියෙනවා ලේකම්වරියගේ ස්වාමි පුරුෂයා මාලිමා රජයට මම ඒක කිය යුතුම කාරණාව මාලිමා රජයට සහාය දක්වපු තැනැත්තෙක් එතුමා අපේ മന്ത്രിවරුන්ට හා යම් යම් තැන්වල ගිහිල්ලා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න කියලා ඉල්ලීම් කළා තියෙනවා. අපිට ඒ තොරතුරු ලැබෙමින් පවතිනවා මේ වෙනකොට. ඉතින් මම හිතන්නේ ලංකාවේ පළවෙනි සභාව ලේකම්වරියක් විසින් සභාවක් අයවැය පරද්දන්න උත්සාහ දරනවා. මතුගම ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීම අද 3 වෙනි වරටත් සැලසුම් කරා. සභාව තුළ කතාබහට ලක් වුණේ සභාවේ ලේකම්වරියගේ අත්නෝමතික ක්‍රියාවන් නිසා සභාව ඉදිරියට කරගෙන යාමට නොහැකි බවත් පවසමින් සභාව උණුසුම් විය. මේ පිළිබඳ අප මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙළුම් නිශාන්ති ඉද්දොගඩ මහත්මියකින් විමසීම් කිරීමේදී ඇය පවසා සිටියේ මේ පිළිබඳ රාජකාරී මට්ටමින් තමාට ප්‍රකාශයක් දිය නොහැකි බවත් තමන් සේවය කරන්නේ අනපනත් වලට අනුකූල නිසා සභාපති ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් අනුව තමාට රාජකාරී කළ නොහැකි බවයි.